ලස්සනම ලස්සන නත්තල් වාසේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෑම එකක් අරගෙන මං අදත් ආවා ඔයාලව බලන්න. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අඩුම අඩු වියදමකින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම මේක නත්තල් මේසෙට වගේම පුංචි පැටවුන්ගේ බර්ත්ඩේ පාර්ටි වලට වගේ හදලා තියන්නත් පුළුවන්. හුඟක්ම ආස වෙයි පුංචි පැටවු. ඉතින් මම හිතුවා ඒ නිසා මේක ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ වගේ සෑන්ඩ්විච් පාන් තමයි මේකට ගන්න ඕනේ. ඉතින් අර කුඩු හැලෙන්නේ නැති පරණ නැති පාන් එකක් ගන්න ඕනේ. මුලින්ම මේ විදිහට වාටි ටික කපලා අයින් කර ගන්නවා පාන් එකේ. මේක ඉතින් ඔයාලා ඇත්තටම හදලත් ඇති පුංචි පැටවුන්ට හදලා දෙන්න පුළුවන් කෑම එකක්. ඉතින් මුලින්ම බටර් ටිකක් හොඳට ගා ගන්න ඕනේ මේ පාන් පෙති වල. නත්තලට ඔයාලා ගෙදරට එන පුංචි පැටවුන්ට ඉතින් මෙන්න මේ වගේ රසම රස ලස්සනම ලස්සන පාන් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේකට ඊට පස්සේ උඩින් ස්ප්‍රින්කල්ස් තමයි දාගන්න තියෙන්නේ. මම ඉතින් වර්ග දෙකකින් දාගත්තා. ඕන නම් ඉතින් චොක්ලට් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට පැටවු කැමති විදිහට ලස්සනට පාට ගලපලා හදන්න පුළුවන් රසම රස ෆේරි බ්‍රෙඩ් කියලා තමයි මේකට කියන්නේ. ඉතින් අපේ පුංචි පැටව හුඟක් ආස වේවි. මෙන්න මේ විදිහට ෆේරි බ්‍රෙඩ්ස් හදලා දුන්නායින් පස්සේ ඉතින් මේක හොටෙල්ස් වල එහෙමත් තියෙනවා පුංචි පැටවුන්ට. ඉතින් මං හිතනවා ඔයාලට හුඟක් වටේ කියලා මේක. මොකද අඩුමඩු වියදමකින් ඔයාලගේ නත්තල් මේසේ ඒ වගේම බර්ත්ඩේ පාර්ටි එක ලස්සන කරගන්න පුළුවන්, රස කරගන්න පුළුවන් කෑම එකක් නිසා. ඉතින් මෙන්න මේ විදිහට බොහොම පරිස්සමට මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති විදිහකට කැමති හැඩයකට මේක තියලා පිළිගන්නවන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රසයි, හරිම ලස්සනයි. එහෙනම් ඉතින් හෙට උදා වෙන නත්තල හැමෝන්ටම හොඳින් සමරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් හැමෝන්ටම සුබම සුබ නත්තලක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා.